අද අස්සල්ලම් කරන්න බැරි වෙයි යාළුවේ. වහින්න කලින් අපි ගෙවල් වලට යමු. මල්ලි තවම ආවේ නැද්ද දුවේ? තාම ආවේ නෑ අම්මේ. අනේ මන්ද මේ කොල්ලනම්. වැස්සේ තෙමිලා ලෙඩ හැදුනමවත් තේරෙන්නේ නැතයි. මේ එන්නේ අම්මේ මල්ලි. ඕම් පුතේ අද විතරයි. හෙට එහෙම යන්නේ නෑ තේරුණාද? අනික මේ වැස්සේ මොන සෙල්ලම්ද? අම්මේ මං ආයේ වැස්සේ තෙමෙන්න යන්නේ නෑ. මේ වැස්ස නම් නවතින පාටක් නෑ වගේ. මෙහෙම ගියොත් ගම් වතුර දාලයි නවතින්නේ. ගම් වතුර දැම්මොත් අපේ ගෙවලුත් යට වෙයිද අම්මේ? ඔව් දුවේ. හැම මහ වැස්සකදීම අපේ මේ ගෙවල් ඉඩම් යට වුණා. මට නම් බයයි අම්මේ. බය නොවි ඉන්න ළමයිනේ. මේ වැස්ස හෙට අනිද්දා වෙද්දී අඩු වෙලා යයි. අන්න අම්මේ තාත්තත් ආවා. මම හිතුව වැස්ස පෑවුවට පස්සේ එයි කියලා. මේ වැස්ස නතර වෙන පාටක් නෑ මාලා. ඒක නෙවෙයි. ඇයි මේ කෙසෙල් ගහක් අරන් ආවේ? මේ වැස්සේ හිටවන්නද? මේ වැස්සේ කවුද අනේ කෙහෙල් හිටවන්නේ? හිටවන්නත් නෙවෙයි නම් මොකටද කෙසෙල් ගහක්? අපිට වැඩි කාලයක් නෑ මාලා. මට තව කෙසෙල් ගස් ඕන වෙනවා. මං දැන් ආයෙමත් යන්න ඕන. ඔයා මොකද්ද කරන්න හදන්නේ? මං හිතුවා ගම් වතුරෙන් බේරෙන්න කෙසෙල් ගස් වලින් ගෙයක් හදන්න. ඒක නම් මඩු තාත්තේ. මා තාත්තට උදව් වෙන්න. කෙසෙල් ගස් වලින් ගෙයක්? අනේ මන්දා. මගේ ජීවිතේට මං කෙසෙල් ගස් වලින් හදපු ගෙයක් ගැන අහලවත් නැහැ. මට පේන්නේ තාත්තටයි පුතාටයි වැස්සේ තෙමිලා ඔළුව විකාර වෙලාද කොහෙද? අහලා නැතුණට කමක් නෑ. මේ පාර අහන්න විතරක් නෙමේ දකින්නත් ලැබෙයි. මෙන්න මෙහෙට වරෙන්දුවේ තාත්තලා පුතාලා ඕන දෙයක් කරගන්න එකයි ඇත්තේ. පුතා ගෙදරට වෙලා ඉන්නකෝ. මං ගිහින් තව කෙසෙල් ගස් ටිකක් අරන් එන්නම්. තාත්තේ ඉක්කන්ට ගිහින් එන්න. කුවම්ම මිටිය මොකටද ඒ ගමන මිටියක් හොයන්නේ? තාත්තා ගේන්න කිව්වේ අම්මේ. මං දැක්කා වොන් ඇඳ යට තියෙනවා. අම්මේ ඒ ගමන මොකද? රූපනන්දයිත් අම්මට කතා කරනවා. මේ රූපක්කනේ. එන්න අක්කේ ගෙට. අක්කා මේ කොහේ යන ගමන්ද? පන්සලට ගිහින් එන ගමන් නංගි. එහෙදි වැස්සට අහු වුණානේ. නංගියේ මොකක්ද අර රාළ මල්ලි වැස්සේ මහදන්නේ? දන්නේ නැද්දක් එයාගේ වැඩ? ඔය කෙසෙල් ගස් වලින් ගෙයක් හදනවනේ. මොකද්ද නංගි ඒ හරුපේ? කෙසෙල් ගස් වලින් ගෙයක්? මම මේ ඇහුවමයි. රූපක්කේ වැස්ස නම් අඩු වෙන්නේ නැති පාටයි නේද? කෝකටත් කියලා මම නම් කෙසෙල් ගස් වලින් ගෙයක් හදනවා. නංගි මට කිව්වා රාළ මල්ලි කෙසෙල් ගස් වලින් මොනවද හදනවා කියලා. කෝ සිරිල් අයියා? අපේ සිරිල්ට නම් ඔය විකාර කරන්න වෙලාවක් නෑ නෝෑ. උන්දා ගෙදර කුස්සියේ වහලේ හදනවා. නෑ අක්කේ මෙයා මේ හිතලම හදනව නෙවෙයි. අපේ මේ පොඩි එකාගේ ආසාවටනේ ඔය හදන්නේ. ඇයි අම්මේ බොරු කිව්වේ? තාත්තනේ හදමු කිව්වේ. මං කියලා තියෙනව නේද වැඩිහිටියෝ කතා කරනකොට මැද්දට පනින්න එපා කියලා. යනවා ගිහින් පොතක් බලනවා. පොඩි උන් බොරු කියන්නේ නෑ නංගි. උඹලා හැමෝටම මාව පිස්සෙක් වගේ පෙවුනට කවදාරි මගේ අගේ තේරෙයි. මයි යනවා නංගි යන්න. උඹලා කෙසෙල් වලින් බැරි නම් කොස් වලින් හරි ගෙවල් හැදුවා මට මොකෝ. මොකෝ දුව පේන්නේ නැත්තේ? වැස්ස පායපු වෙලේ මං පොඩ්ඩක් දෙන්නව කඩේට යවුවා. ඔය එන්නේ කෙල්ල කියනකොටම අම්මේ මට නම් බෑ ආයේ කඩේ යන්න. ඇයි මොකද දුවේ උනේ? මොකද්ද පුතේ උනේ? ඇයි අක්කා අඬන්නේ? කඩේ මම අපිට වීලු කරනවා තාත්තේ. ඇයි මොකද උන් දැ කියන්නේ? තාත්තට කියලා කෙසෙල් කොළ වලින් කඩේ වහලේ හදලා දෙන්න බැරි දහනවා. අනේ මන්දා මේ ඔක්කොම කතා ඔයාගේ මේ බූරු වැඩ හින්දා. ඔයාලා ඔවා ගණන් ගන්න එපා ළමයිනේ.
මම මේ දේවල් කරන්නේ හොඳට හිතලා බලලා. සේදිරිසයියේ සේදිරිසයියේ මේ රාළමලයනේ. මොකෝ මේ පැත්තේ? ලොකු උදව්වක් ඉල්ලන් ආවේ අයියේ. මොකද්ද? අයියා දන්නවද දන්නේ නැහැ. මං කිසල් ගස් වලින් ගයක් හදනවා. මොකෝ මන් නොදන්නේ. මං හිතන්නේ ඔය ගැන නොදන්නේ කික් නෑ දැන් ගමේ. මට ඒක ඉවර කරන්න කිසල් ගස් ටිකක් මදි. අයියට බැරිද මට ඒකට උදව් කරන්න? මට තව ගස් 10ක් තිබ්බොත් ඇති. මට නම් ඔබ කරන වැඩේ ගැන ලොකු අවබෝධයක් නෑ. ඒ ඔබ මෝඩ වැඩ කරන එකෙක් නෙමෙයි කියලා නම් දන්නවා. ඔබට ඕන තරමක් කපන් ගියා මට කාරි නෑ. අනේ බොහොම ස්තුතියි සේදිරිස් අයියේ. කොහෙද තාත්තා ගියේ? කෙසෙල් ගස් ටිකක් මදි වුණා පුතේ. මං ඒ ටික හොයන්න ගියා. වැස්සත් අඩු කරපු එකේ ওই වැඩේ නතර කරොත් මොකද? වැස්ස අඩු වුණා කියන්නේ වහින එක නතර වුණා කියන එක නෙමෙයිනේ මාලා. ඕනම වෙලාවක ආයෙමත් වහින්න පුළුවන්. තරහකට කියනව නෙමෙයි. ගමේ හැමෝම කතා වෙන්නේ අපි ගැන. මට නම් දැන් කතා අහලා ඇති වෙලා. ගම්මු කියන කතාව ඔයා ගණන් නොගෙන ඉන්න බලන්න. ඔයාට ඉතින් මොකද? ළමයිටයි මටයිනේ පාර බැහැලා යන්න බැරි. ඔයා මොකද්ද මට කරන්න කියන්නේ? ගමේ මිනිස්සුන්ගේ කට වහන්න කියලාද? ඔයා ඕන දෙයක් කරගන්න. මම හෙට උදේ ළමයි දෙන්නත් එක්ක අම්මලා ගෙදර යනවා. මට බෑ තවත් මේ විදියට ජීවත් වෙන්න. තාත්තා අපිත් එක්ක යන්නේ නැද්ද අම්මේ? විකාර කියවන්න නැතුව ඇඳුම් ටික බෑග් එකට දාලා ලෑස්ති කරගන්න. හෙට උදේ යන්න තියෙනවා. තාත්තා එන දවසක එයි. පුතේ අර බලන්න. මං ගේ හදලා ඉවරයි. ඒක නම් මරු තාත්තේ. අපි ඒකේ නිදාගමු. ඔන්න ඒ ගමන ආයෙමත් වහිනවා. කෝදුවේ මල්ලි තාත්තත් එක්ක අලුතෙන් හදපු ගේ ඇතුලේ. ඕන දෙයක් කරගන්න එකයි ඇත්තේ. දුව ලයිට් නිමලා නිදාගන්න. ඉතින් එදා රාත්‍රියේ නොනවත්වා වැස්ස වහින්න ගත්තා. ගංගා ජලයේ උතුරා මුළු ගමටම ගම් වතුරට මුහුණ දෙන්න සිද්ධ වුණා. මාලා මේ දොර අරින්න. ගේ ඇතුළට වතුර දාලා. අම්මේ අර බලන්න ගේ ඇතුළට වතුර ඇවිත්. තාත්තා නේද කතා කරන්නේ? ඉක්මනට කෙසල් ගස් ගෙදරට ගොඩ වෙන්න. අම්මේ ඔයාලා හොඳින් නේද? ඔව් මගේ පුතේ අපි හොඳින්. තාත්තා ඇවිත් අපිව බේරගත්තා. මේ බලන්න අම්මේ මේ ගේ පා වෙනවා. හැබැයි නේනම් මේක පා වෙනවා. ඔයාලා බය වෙන්න එපා. මේ ගේ ඇතුලේ ඉන්නකම් ඔයාලා ආරක්ෂිතයි. කොහමද අක්කේ තාත්තගේ වැඩ? මට සමා වෙන්න මහත්තයා. මං ඔයාගේ හිත ගොඩක් රිද්දුවා. ඇත්තටම ඔයා වීරයෙක්. ඔයා අපි හැමෝම බේරගත්තා. අපි විතරක් බේරලා වැඩක් තියනවද? අපි ගිහින් අනිත් අයව බේරගමු. ඒ කොහොමද අපි එහෙම කරන්නේ? මේ ගේ පාවෙන නිසා අපිට එයාලා ඉන්න තැන් හොයාගෙන යන්න පුළුවන්. තාත්තේ අර බලන්න. අපොයි රූපක්ක නේද ළමයි එක්ක වහලේ උඩ ඉන්නේ. හැබැයිම නේන්නම් අපි ගිහින් බේරගමු. අනේ මල්ලි උඹට පින් සිද්ධ වෙන්න ඕනේ මේ කරපු උදව්වට. එදා මන් නෝක් අඩ කිව්වට මට සමාව යන්න අංගි. මට දැනුයි තේරෙන්නේ රාළ මල්ලි කරපු දේ ගැන. මට ඔවා මතකත් නෑ අක්කේ. අපි ගිහින් අනිත් අයව බේරගමු. ඉතින් මේ විදියට ගමේ අස්සක් මුල්ලක් නැර මේ පාවෙන කෙසෙල් ගෙදරින් ගිය රාළ ඇතුළු පිරිස අසරණ වුණ හැමෝම බේර ගන්න සමත් වෙනවා.
මට උඹ ගැන හරි ආඩම්බරයි මල්ලි. උඹට පුළුවන් වුණා අද මුළු ගමක්ම බේරගන්න. මේ රාළ ළමයා නොහිටින්න අපි හැමෝගෙම ජීවිත අනතුරේ. මම මේ ආරංචිය ලැබුණු ගමන් ආවේ. රාළ අද කරගත්තේ එසේ මෙසේ පිනක් නෙවෙයි. නිශ්චල මුහුද කවදාවත් දක්ෂ නැවියෙක් බිහි කරන්නේ නැහැ වගේ මේ ගම් වතුර අද ඔප්පු කරා රාළ කියන්නේ හැබෑම වීරයෙක් කියලා. අපි දැන් මොකද්ද කරන්නේ හාමුදුරනේ? රාළහාමි මේ හැමෝම වතුර බැහැලා යනකම් පන්සලට අරගෙන එන්න. පන්සල කියන්නේත් රාළහාමි වගේම දුකේදී පීඩ වෙන තැනක් තමයි.